ඔන්න පින්බර වෙසක් පොහොය වෙසක් සතිය ආරම්භෙන්නේ හෙටින් පස්සේ. මේ පොයට බොහෝ දෙනෙක් දන්සල් දෙනවා. ඒක මුස්ලිම් වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, විවිධ ආගම් කට්ටිය වෙන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොමලා හැම ආගමකින්ම කියන්නේ තව කෙනෙකුට උදව් උපකාර කරන්න කියලා. ඒ අනුව තමයි අපි සමාජ ඇස ඔබත් එක්ක එකතු වෙලා මේ වගේ අසරණ කියන්න බෑ, මේ වගේ දක්ෂ උතුම් මව්ගුණ උතුරන පියගුණ උතුරන අම්මෙකුටයි තාත්තෙකුට උදව් කරන්න අපි එකතු වෙමු කියලා කිව්වේ. මොකද අනිත් අම්මලා තාත්තලා විවිධාකාරයෙන් සතුටු වෙනකොට අඩුම තරමේ හිත සැනසille වැසිකිළියකටවත් යන්න බැරි අම්මයි තාත්තයි මේ. ඒ තරම් දරුවොත් එක්ක ඉන්න වෙලා. හදිස්සියට මල ගෙදරකට මගුල් ගෙදරකට යන්න නැහැ. කොහේ හරි විනෝද ගමනක් යන්න නැහැ. ඒ සියල්ල තමන්ගේ දරුවෝ දෙන්න වෙනුවෙන් කැප කරන මෙහෙම අම්මලා තාත්තලා ලෝකෙ ඉතාමත් විරලයි. අපි පහුගිය දවස්වලත් කිව්වේ මේ රටේ දරුවෝ පැත්තකට විසි කරලා දාලා යන යුගයක බලු පැටව් වගේ මේ අම්මයි තාත්තයි වයස අවුරුදු 40ක් වසර 40ක් දශක 4ක් මොනතරම්නම් කැපකිරීමක් දරුවෝ වෙනුවෙන් කරන්නේ නැද්ද? මොනතරම්නම් කඳුළු හෙලන්නේ නැද්ද? මොනතරම්නම් මේ තාත්තා දහඩිය වගුරන්නේ නැද්ද? දැන් 70වත් පැනලා තාත්තටත් කකුලේ තුවාල ඇවිද ගන්න බෑ විවිධ ලෙඩ රෝග. ඉතින් ඒ නිසා තමයි අපේ ශර්ලි මනතුංග මහත්මයා මට කිව්වේ කාංචන මේ ළමයි දෙන්නට නෙවෙයි ප්‍රතිකාර කරන්න ඕන අම්මට. අම්මා තමයි මේ ගෙදර ශක්තිමත් කරන්න ඕන. ඒ නිසා තමයි අම්මට අති ප්‍රෝටීන් සහිතව කිරි එකක් ගිහින් දෙන්න. අම්මට ඒක බීපුවම තව තවත් ශක්තිය එනවා කියලා කිව්වේ. ඒක දැක්ක ගමන් තමයි අර ගුරු මෞතුමිය මීගමුවේ ඉඳලා මට කතා කරේ. කවදාවත් දැකලා නැහැ. කතා කරලා නැහැ. ඉක්මනටම කාංචන අම්මගේ බර අඩු කරන්න. අම්මා මේක ඇදගෙන යනකොට අතක් පයක් උලුක් වුණොත් අනිත් දරුවටත් අමාරුයි. දියණියටත් අමාරුයි. අම්මව තමයි අපි රකින්න ඕන කියලා. අපි සියලු දෙනාගේම එක ප්‍රාර්ථනාවක් දරුවෝ දෙන්න සුව කරන්න බෑ කියලා වෛද්‍යරු කියලා තියෙනවානේ. හැබැයි අම්මයි තාත්තයි සුව කරන්න. මානසික සතුට දෙන්න. අම්මටයි තාත්තටයි අවසාන කාලේ සතුටෙන් ඉන්න දෙන්න. අම්මයි තාත්තගේ මහන්සිය අඩු කරන්න අපි ආරාධනා කරන ඔබටත්. වෙසක් එකට යනකොට දඹු ගලේවෙල කුරුණෑගල දඹුල්ල පාරේ ගලේවෙල නගරය ආසන්නයට එනකොටම තමයි වලකුඹුර කියන ප්‍රදේශයේ තියෙන්නේ. අපි දුරකථන අංකය දාලා තියෙනවා, ලිපිනේ දාලා තියෙනවා. පුළුවන් නම් දන්සල් වඳින්න යන ගමන්, අනුරාධපුරේ යන ගමන්, අටමස්ථානේ යන ගමන් ඇවිල්ලා මේ පින්කමටත් මේ අම්මලාටත් ඔයාලට පුළුවන් නම් සහනයක් වෙන්න. අඩුම තරමේ මේ අයට නැතුවට නෙවෙයි. මේ දරුවොත් ආස ඇති මුන්ති සෙල්ලම් බඩුවකට. තාමත් මේ පුංචි දරුවෝ වගේ නොදරුවෝ වගේ. ඒ නිසා ඒ අයවත් සතුටු කරන්න පුළුවන් නම්, ඒ අයත් එක්ක විනාඩි 10ක් ඉන්න පුළුවන් නම්, ඒ අම්මලා අවුරුදු 40ක් තිස්සේ ඔළුවේ තිබු බර යම් මට්ටමකින් නිදහස් වේවි. ඉතින් ඥාතියනෝ වගේ මේ රටේ වඳින්න ඕන, පුදන්න ඕන අම්මෙක් තාත්තෙක් ඉන්නේ. ඒ දෙන්නව සතුටු කරන්න කියලා අපි ආරාධනා කරනවා ඔයාලට. මොකද තාත්තට හිතෙන්නේ මේ තරම් කැපකිරීමක් කරන්න පුළුවන් උනේ දරුවෝ දෙන්න වෙනුවෙන්. ඉතින් අපිට මේ දරුවෝ දෙන්න විතරයි. අපි ඉතින් අද හොඳ වේ හෙට හොඳ වේ කියක බලාගෙන හිටියා. අවුරුදු 7න් පස්සේ මේ දරුවා ඉස්කෝලේ දාන්න යන්න පුළුවන්. ඒක බැරි වුණා. ඒ වගේම තමයි මේ දුව ලොකු මහත් වෙනකොට අවුරුදු 12යි. මාට පෙර හරියට මේ මගේ බිරිඳ සෑහෙන දුක් වේදනා ඉදා වින්දා. බුදු විදිහට ඇඬුවේ. වෙන අම්මලා නම් සතුටු වෙනවා. මේ අම්බයිලා දුක් වුණා. ඇඬුවා. මටත් සෑහෙන කනගාටුවක් ඇති වුණා. ඉතින් ඒ වගේ දුකක් ඇති කරගෙන තමයි අපි මෙච්චර කාලයක් අපි මේ දරුවෝ තැන් වලට දැම්මා. ඒ වුණාට ඒ වලින් හරි ගියේ නෑ. බාරගත්තෙත් නෑ. මේලාගේ දෙවියල් කරගන්න බැලකට බෑ කියලා එලා කැමතිුන්නේ නෑ. අපි සෑහෙන තැන් වලට අරන් ගියා මේ ළමයි සුව කරගන්න. ඒත් බැරි වුණා. මහරගම අරන් ගියා. මහරගම ඉස්කෝලේක දාලා තිබ්බා. ඒ ඉස්කෝලේ දානකොට මේ අම්මට මට ඉන්න බැරුව ගියා. ඊට පස්සේ අපි මේ ළමයි දෙන්නා ආයේ බලන්න ගියා. මහරගම පතිරගොඩ. ඒ ස්ථානේ එදා මේ පුතාට ගහලා තිබ්බා. ගහලා අපි යනකොට මට හරි දුකක් ඇති වුණා. අපි ඒක සල්ලි වගේක් බඳලා තිබ්බා රුපියල් 10. උගන්නන්නේ 16000ක් එදා මේ දෙන්නටම අපි සල්ලි දීලා අම්මා රට යවන්න තමයි නැහැතුනේ වෙලාවේ. සල්ලි මදි හින්දා
ඉතින් අපි දවස් 5ක් විතර යනකොට අපිට බැරුණා මේ තේරුම් ගියා මේ ළමයි මෙතන හොඳ නැහැ කියලා. ඊට පස්සේ ඒ වෙලාවේ අපි ළමයි දාගත්තා වාහනේ එක්කන් ආවා ගෙදර. පොලිසියට ගියා මහානගම ගියාන කියලා පැමිණිල්ලකුත් දැම්මා. ඒ වුණාට ඒ මිනිස්සු ඒ වලින් ජයගත්තා. අපි ඒ වෙලාවට දෙයක් උන්නේ අපි දැන් කවුරුත් තුන විතරයි. අපි ඉතින් ඒවත් දරාගෙන අපි ගෙදර ආවා. ඉතින් එදා ඉඳන්ම ඉතින් මේ දරුවන් අපි ඇහැක් ආවා ඉතින් බලාගෙන ඉන්නවා බලා ගන්නවා. ඉතින් දුකක් දෙන්නේ නැතුව හිතටවත් දුකක් දෙන්න නැතුව අපි බොහොම සන්තෝෂෙන් තමයි මේ දරු දෙන්න කියන්නේ. ඒක තමයි පියසෙනෙහස. හැම තාත්තා කෙනෙකුටම එහෙම කියන්න බෑ. හැම තාත්තා කෙනෙක් අම්මා එනකොට වැඩ කරලා නැත්නම් ළමයි නැත්නම් කෑ ගහන තාත්තලා ඉන්නේ. හැබැයි මෙන්න මේ වගේ පියවරු තමයි අපේ හැමතැනම මේ ලෝකෙට බිහි වේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. අපි දන්නේ අඳුරන්නේ නැන්නේ. තාත්තා මාව අඳුරන්නේ නැද්ද? දෙකම නෑ. කවදාවත් දැකලා නැබුණ නැද්ද? එදා එනකම්ම. දකින්නවත් ඇති ඉතින් ඒ තම මේ ගානක් නැහැ. අපිට මේ පණිවිඩය කිව්වේ මේ පුතාලගේ තාත්තා. මංගල මහත්තයා. මංගල මහත්තයා තමයි අපිට කිව්වේ අර ඕස්ට්‍රේලියාවේ අනුෂා මිස් අපි එදාවේ. අපි පැත්තේ එනකොට එයා තමයි පණිවිඩය කිව්වේ. ඊට පස්සේ තමයි අපි දෙවෙනි දවසේ ඇවිල්ලා අම්මගේ ಗುಣ ගැන වීඩියෝ එක කළේ. ඒක වීඩියෝ එක දැක්කට පස්සේ බොහෝ දෙනෙක් අපිට කතා කරා. අම්මලාට කිව්ව නම්බර් අපි දාලා තිබුණා. ඔයාගේ account number එක දාලා තිබුණා. ගොඩක් කට්ටිය කතා කරා යදයි හෙටයි. එතකොට ඒ කතා කරපු අතරේ තමයි ඔය දැන් කතා කරපු මීගමුවේ අර ටීචර් චිත්‍රා මහත්මිය කතා කරලා එවලෙම මට කිව්වේ ඊයේ මීගමුවෙන් මේ වීල් චෙයාර් එක අරගෙන කූරියර් සර්විස් එකට දාලා තමයි දඹුල්ලට අද දවල් වෙනකොට එව්වේ. ඉතින් මේක ගිහින් දෙන්න ඉක්මනටම අම්මව සුවපත් කරන්න කියලා. ඒ වගේම තමයි අපි මේ වීඩියෝ එක දැම්ම සමාජ ඇස කියලා අපේ YouTube channel එකක් තියෙනවා. ඒ YouTube channel එකේ ගියාට පස්සේ සමාජ ඇසේ අපේ ඉන්නවා මෙත්සිට පදනම කියලා කණ්ඩායමක්. ඒකේ සමාජිකත්වයේ දාන ශර්ලි මනතුංග කියලා සර් කෙනෙක් මට කතා කරා. කතා කරලා එතුමා තමයි ඔය අම්මට බොන අර අතිවිශේෂ කිරියක වියලි ආහාර ඒ ටික ඔක්කොම ලබා දෙන්න කියලා රුපියල් 50000ක මුදලක් එව්වා. ඊට පස්සේ ඒකෙන් අපි රුපියල් 10000ක් ඉතුරු කරගත්තා. ඒ ඉතුරු කරගත්තේ මෙයාලට බෙහෙත් ගේන්න යන්න මොන හරි එකට අවශ්‍යතාවයක් වෙයි කියලා. මෙන්න අම්මා ඒ රුපියල් 10000. 5000යි 10000යි. හරි. එතකොට අපි කරගෙන යන සමාජ සත්කාරේ වැඩේ මේක. වාහනයක් ඇවිල්ලා පුතේ විනාඩියක් ඉන්න කියන්නේ නැත්තම්. හරි. එහෙනම් මේවා පරිසම් කරලා තියාගන්න තවත් කට්ටිය උදව් කරයි. තවත් උදව් අවශ්‍යයි මොනවද අම්මලාට අවශ්‍ය වෙන්නේ? මොනවද අවශ්‍ය වෙන්නේ තාත්තලාට විශේෂයෙන්? දේවල් තමයි ඉතින් ලැබුණේ ආයේ. බොහොම ඉස්තේකට. අපි මෙහෙම වීඩියෝ එක දාගෙන අරන් ගිහුවම මේ එක දවසකින් මේම ඒ කියලා හිතුණාද නැහැ? ඒක දවල් දාලා තිබෙන්නේ හුඟාරයකට ඔව්. ලැබුණා ඒක. මම පොඩ්ඩක් එලවන්න පුළුවන්ද? අපිට බලන්න බැරුණා අපි දන්නේ නැහැ දෙරුන් ඈ? හරි. එහෙනම් අම්මා මේ අපි ගිහිල්ලා එන්නම් අපිට ඉතින් වෙන පුළුවන් උදව්වක් හම්බෙන අයගෙට කතා කරයි ඔයාලට. තාත්තා ගිනුවට කවුද රුපියල් 9000 ගණන්ද කොහෙද දාලා තිබ්බ කිව්වනේ. තව කට්ටිය උදව් කරයි. හෙට අනිත් දා වෙනකොට. ඒකත් උදේ ඉතින් අපිට ඇත්තෙම කියලා වැඩක් නැහැ පිටාද මෙච්චර කාලයක් බලාපොරොත්තු නැහැ ඉතින් අපි දෙන්නගේ ධෛර්යයෙන් අපි දෙන්න මේ දෙන්න බලාගත්තේ වෙලාවකට ඉතින් අපි මේ වෙනකොට ඉතින් කාටවත් කියලා එහෙම කරදරයක් කරලා නැහැ පුළුවන් විදියට ළමයි දෙන්න බලාගෙන ඉන්නවා ඉතින් අපිට මේ කරපු විතර නම් ඒක ඉතින් අපි ජීවිතේටම දරුවන්ට මේ දේ ඉතින් කොච්චර ලොකු දෙයක්ද නැත්නම් මගේ මේ උරේ ස්ත්‍රී දෙනවා එයා දෙන්නේ ගිහිල්ලා මේ කරනකොට මේක ගොඩාක් ඉන්නවලට ජාති දරුවන්ටත් දෙමාපියන්ටත් සීලනා කරනවා කියන්නේ ඒ තරම් ලොකු මේ වෙලාවේ මේකක් ගන්න රුපියල් 50000ක් හොයා ගන්නවා කියන්නේ නේ.
කොහොම ඉතින් ඔයාලා දෙන්නත් ඉතින් ජාතියේ පියවරු අම්මලු වගේ නේ විඳින වෙන තාත්තලා අම්මලා වගේ නෙවෙයිනේ. ඔයාලා දෙන්න විඳින දුක. මේකට ඉතින් ඕනේ ඉතින් මේ සෙනෙහස තමයි. ඔව්. ආදරයේ සෙනෙහස තමයි ඉල්ලන්නේ. ඔබගේ සෙනෙහස තමයි මේකට උන ආදරේ කුසල කරුණාව. ඒලා බලාපොරොත්තු වෙන එක. අනිත් ඒවා ඉතින් මේකට සෙනෙහසම තමයි කරුණාව දයා මෛත්‍රිය තමයි තියෙන්නේ මේකට. මේ වගේ අම්මලා අපි හැමෝටම අම්මලා බවට පත් වේවා. මේ වගේ තාත්තලා අපි හැමෝගෙම තාත්තලා බවට පත් වේවා. එතකොට මේ රට මේ ලෝකේ තාමත් ලස්සන වෙයි. හොඳ අම්මෙක් තාත්තෙක් කරුණාවන්ත අම්මෙක් තාත්තෙක් ලැබෙන දරුවෝ මොනතරම් වාසනාවන්තද. මේ දරුවෝ දෙන්න අබ්බගාත වුණාට ඒ දරුවෝ දෙන්න වාසනාවන්ත වෙලා තියෙනවා මේ වගේ පින්වත් අම්මෙක් තාත්තෙක් ලබන්න. එහෙම නැත්නම් අදටත් මේ දරුවෝ ජරා ගොඩක වැටිලා කෙනෙකුට කතා කරගන්න බෑ කියා ගන්න බැරි පුදුම දුකක් වේදනාවක් විඳි. හැබැයි අඩුම තරමේ පිරිසිදුකම දැක්කහම පුදුම හිතෙනවා. මේ අය ඉන්න තැන ගේ ඇතුළ බද්දාගෙන කන්න පුළුවන්. මිදුල ටිකාවත් අම්මා ලස්සනට අස් කරලා අතු ගාලා. මම දැක්ක අම්මගේ කුස්සියත් හරියට පන්සලක් වගේ ලස්සනට පිරිසිදුව තියාගෙන ඉන්නවා. මේ තමයි අම්මලා. අපි ආරාධනා කරන ඔබට නැවතත් එන්න ඇවිල්ලා මේ ලස්සන අම්මත් බලලා මේ ලස්සන තාත්තත් බලලා යන්න කියලා. අපි වෙලාවකට හිතනවා අපි හරි පොරකාරය අපිට කවුරුත් බලන්නේ අපි දෙන්න විතරයි කියලා. ඇත්තම අද අපිට හිතුණා ඉතින් අපි යන මිනිස්සු කොච්චර හිතනවද ඉතින් අපි තනි වෙලා නැහැ කියලා. සමහර ඉතින් සහෝදරියෝ අපි බරක් වෙනින්දා සමහර අය වෙනවා. ඉතින් අපේ සමාජයේ උච්චරිතින් දරුවෝ වෙනුවෙන් එච්චර දෙයක් කරපු දේ ඇත්තම හැමෝටම ලොකු පිනක් බොහොම ස්තුතියි. අපි තව මට ලොකු ශක්තියක් ආවා ඇත්තම. මට තව මේ දරුවන්ගේ දේවල් කරගන්න ලොකු ශක්තියක් ආවා. ඒ කටි විශේෂයෙන්ම මංගල මහත්තයා සෑහෙනම කිව්වා. පස්සේ කතා කරන්න හම්බෙන්නේ නැහැ. අනේ මාපින්න තමයි එහෙම කියන්න පුළුවන් උනේ. මහත්තයා මේ අපි අස්සස්ම නැහැ කියලා ඊට පස්සේ තමයි ඉතින් අපි බලමුකෝ කියලා දරුවෝ කරපු හැම දෙනෙකුට දවකරපු හැම දෙනෙකුටම බොහොම ස්තුතියි. ගොඩාක් පිං. හරි. එහෙනම් අම්මා අපිත් ගිහිල්ලා එන්න. තව ටිකක් වැඩ තියෙනවා. එන පුසරණ අයියේ. අපි වඳින්න ඕනේ. හරි. මේ නෑ තාත්තා යන්නේ නේ. ඔබතුමාට අනිවාර්යයෙන්. මගේ මාධ්‍ය දිවියේ හෙට 10 වෙනිදා නිවාස නැති ගෙවල් හදලා තියෙනවා 170ක්. හෙට උදේ 10ට මගේ 171 වෙනි ගේ බාර දෙනවා. හෙට. මේ කෝල් එකෙන්නේ මේ ගේ දෙන අම්මගේ එනවද කියලා අහන්න වෙන්නේ නැති. හෙලෝ